ආයුබෝවන් සුබ දවසක්. ඉතින් වෙනද වගේම අදත් ඔයාලා මගේ YouTube නාලිකාවට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම අදත් ඔයාලට වැදගත් වෙන පාඩමක්. මේක AI tool එකක් නොවුනත් AI tool එක වැඩි කරද්දී ඔයාලට විශේෂයෙන්ම වීඩියෝ ක්‍රියේෂන් වලදී ඉතාමත් වැදගත් වන පාඩමක්. මම අද කියලා දෙනවා ඔයාලා AI tool පාවිච්චි කරලා ජෙනරේට් කරගන්න වීඩියෝ කෙටි වීඩියෝ එක දිගට එකතු කරලා ලොං වීඩියෝ එකක් හදන්නේ කොහොමද සහ AI කන්ටෙන්ට් එකක් කියලා ඇල්ගොරිතම් වලට අහු වෙන්නේ නැති වෙන්න දාන්න අපි කොහොමද වීඩියෝ එක එඩිට් කරගන්නේ කියන කාරණා පිළිබඳව තමයි කතා කරන්නේ. ඉතින් වැඩට යන්න කලින් මුලින් අදත් ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා follow කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද මම කතා කරන්නේ CapCut software එක පාවිච්චි කරලා අපි කොහොමද AI generated වීඩියෝ එකක් නිවැරදිව AI ලේබල් එක වදින්න නැති වෙන්න එඩිට් කරගන්න කියන කාරණය. රයිට්, එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මෙතනින් අපි අපේ CapCut software එක open කරගමු. මෙතන CapCut කියලා ගහන්න. රයිට්. රයිට්, මේ විදිහට CapCut අපේ ඕපන් වෙනවා. මෙම ඕපන් වුණාට පස්සේ අපි මෙතනින් create project කියන එකෙන් තමයි ඉස්සරහට යන්නේ. මම මේකෙන් ඉස්සරහට යනවා. රයිට්, මේ විදිහට ඉස්සරහට ගියාම අපිට මෙන්න මේ වගේ CapCut එකේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා. මෙතනින් තමයි අපි වැඩ ටික ඔක්කොම ටික දාන්නේ. අපි එහෙනම් මෙතන වීඩියෝ එකක් ඇඩ් කරලා අපි බලමු කොහොමද මේකෙන් වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කියලා. මෙන්න මෙතන තියෙනවා import කියලා. මෙතන තියෙනවා tool bar කීපයක්. එතනින් අපි media කියන එක තමයි මුලින්ම use කරන්නේ. මොකද අපිට මේකට අදාළ වීඩියෝ ටික, ෆොටෝස් එහෙම නැත්නම් මොනවා හරි තියෙන අවශ්‍යතා කොහොම ටික මෙතනට ගෙන්න ගන්න මේ software එක ඇතුළට ගන්නෙ මෙන්න මේ import කියන එකෙන්. අපි ඒක ක්ලික් කරලා යමු. ඊට පස්සේ ඔයාලට තෝරලා දෙන්න පුළුවන් මෙතනින් තියෙන ඔයාගේ ඩවුන්ලෝඩ් කරපු වීඩියෝස් හරි මොනවා හරි මේකේ තියෙන දෙයක් අපි මෙතනින් ඇතුළට ගන්න ඕන. රයිට්, මම මෙන්න මේක මොකද්ද ගන්නේ? එතන තියෙනවා වීඩියෝ කීපයක්. මම පොඩි දෙයක් ගන්නම්. මෙන්න මේක ගන්නම්කෝ. රයිට්, මේ තියෙන්නේ මම සිංහලෙන් කතා කරලා හදපු වීඩියෝ එකක්. මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලට පුළුවන් කෙලින්ම මේ වීඩියෝ එකේ එඩිට් කරන ටික ඔයාලට කරගන්න. රයිට්, මේක නිකන් ප්ලේ කරලා පෙන්නන්න. රයිට්, ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක එන්නේ. අපි මේක ටයිම්ලයින් එකට කොහොමද ඇඩ් කරගන්නේ කියලා බලමු. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ප්ලස් කියලා add to track කියලා තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. එතකොට අපිට මේක ටයිම්ලයින් එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ වෙනස්කම් කරන්න. මෙතන අර ඔයාලා සමහරලාට ෆ්‍රී ටූල් එකකින් වීඩියෝ ජෙනරේට් කරපුවම මෙතන මේ එයාලගේ වෝටර්මාක් එකක් වැටෙනවා. ඉතින් ඒක ඕනනම් මෙතනින් අපිට පුළුවන් සයිස් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා වෙනස් කරගන්න. රයිට්, මේ විදිහට අපි වෙනස් කරගන්න චුට්ටක් එහෙට මෙහෙට කරලා. ඊට පස්සේ මේකේ අපි ස්ටාර්ටින් එක එන්ඩ් එක එහෙම මොන හරි කෑලි අයින් කරන්න තියෙනවා නම් ඒවා ඔක්කොම මෙතනින් පුළුවන්. මම මේ අග කෑල්ලේ පොඩ්ඩක් මූණ වෙනස් වෙන වගේ සීන් එකක් තියෙනවනේ. ඒක මම මේක අයින් කරන විදිහ පෙන්නන්නම්. මෙන්න මෙතනින් අවසානයේ මේ ප්ලේ කරලා බලන්න පුළුවන්. රයිට්, ඔන්න උතරින් මෙන්න මේ හරියට නවත්තලා මෙතනින් ප්ලේ කරලා පුළුවන් නවත්තන්න. මේක නවත්තලා මේ බාර් එකේ තියෙනවනේ මේක මේ අවශ්‍ය තැන තියෙද්දි මේක ක්ලික් කරලා මෙන්න මේ දෙපැත්තට තියෙන ස්ප්ලිට්
නැත්නම් Ctrl B ඔබපුවම මේක කට් වෙනවා. මේක ඔබමු. රයිට්. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන කෑලි දෙක සෙපරේට් වෙනවා. අපිට පුළුවන් මේ කෑල්ල ඩිලීට් කරන්න. රයිට්. ඔය විදිහට ඩිලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකම තව වීඩියෝ අපිට එක දිගට ජොයින් කරනවා නම් මේ විදිහට ඉස්සරහට දාන්න පුළුවන්. මම මේකම නැවත වාරයක් දාගන්නවා. එතකොට ඔයාලට මේ දෙකක් දාලා හදන විදිය පැහැදිලි කරන්න පුළුවන් විතරයි. දැන් මේ එකම වීඩියෝ එක තමයි තියෙන්නේ. නමුත් වීඩියෝ දෙකක් කියලා ඔයාලා හිතා ගන්න මේ විදිහට අපිට එක දිගට ජොයින් කරන්න පුළුවන්. රයිට්. මූලික කාරණේ ඔක තමයි අපි ටයිම්ලයින් එක දෙන්න. දැන් එතකොට අපිට වෝටර්මාර්ක් එක අයින් කරලා මෙතනින් වීඩියෝ එක ගන්නත් පුළුවන්. වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්නේ මෙන්න මෙතනට ගිහිල්ලා මම තව මේකේ ටූල්ස් කීපයක් තියෙනවා මම ඒක කියලා දෙන්නම්. ඊට කලින් මේක එක්ස්පෝර්ට් කරගන්න විදිහත් කියලා දෙන්න ඕන නිසා ඒකත් මම චුට්ටක් මේ ස්ටෙප් එකේදී කියලා දෙන්නම් සරලව කොහොමද වෝටර්මාර්ක් එක අයින් කරලා මේක වීඩියෝ එකක් විදිහට ගන්න කියලා. මෙන්න මේ එක්ස්පෝර්ට් කියන බටන් එකට ගියාම පුළුවන් මෙතනින් අපිට පොඩි සෙටප් ටිකක් තියෙනවා. නමක් දාන්න පුළුවන්. මෙතන නම ටයිප් කරන්න පුළුවන්. සිංහල කියලා මම නිකන් ගැහුවා. ඊට පස්සේ සේව් වෙන තැන තියෙනවා. කොහෙද සේව් වෙන්න ඕන මම මේක ඩෙස්ක්ටොප් කියලා තෝරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන රෙසොලූෂන් එක තෝරන්න. මෙතන තියෙනවා අපිට 4K ගන්න පුළුවන් 2K 180 ගන්න පුළුවන්. මම මේක රීල්ස් වලට යන නිසා 820 පික්සල් වලට තමයි දාලා තියෙන්නේ. ඒක ඔයාලට කැමති විදිහට. බීට් රේට් එක රෙකමන්ඩ් එක දාගන්නවා අපි. කෝඩ් එක මේ වීඩියෝ ක්වොලිටි එකේ කොහොමද අපිට යූස් කරන්න ඕන එක මම මේක දාලා තිනවා සෙටප් එකේ බර අඩු වෙන්න. ඊළඟට වීඩියෝ ෆෝමැට් එක තියෙනවා MOV නැත්නම් මූවි විදිහට ගන්න පුළුවන් MP4 ගන්න පුළුවන් MP4 එක බර අඩු නිසා මම ඒක අරන් තියෙනවා ෆ්‍රේම් රේට් එක මේක අපිට ක්වොලිටි වැඩි කරලා ගන්න ඕන තව ඉස්සරහ වැඩි කරලා මම මිඩල් එකේ තියලා තියෙනවා 30 fps එක මේක මට ප්‍රමාණවත් නිසා එතකොට මේ උතන අවුට්පුට් එක ඩියුරේෂන් එක 16 සෙකන්ඩ් තියෙනවා සයිස් එක 13 MB තියෙනවා ඒ කියන්නේ අපිට ලොකු බරක් නැහැ වීඩියෝ එක ඒ නිසා ගැටලුවක් නැහැ මෙතනින් එක්ස්පෝර්ට් දෙන්න විතරයි තියෙන්නේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙනවා ඩෙස්ක්ටොප් එකට රයිට් ඔන්න ඔක තමයි මූලික කාරණේ අපි අර වෝටර්මාර්ක් එකක් අයින් කරන්න තියෙන්නේ ඉතින් තව මේකේ මම තව ටිකක් කියලා දෙන්නම් අපිට මේකේ හිතන්නකෝ අකුරු ටයිප් කරගන්න නැත්නම් ටෙක්ස්ට් එකක් දාගන්න ඕන කියලා එහෙනම් කොහොමද කරන්නේ මම කියලා දෙන්නම් ඒක කරන විදිය ටෙක්ස්ට් එකක් දාගන්නේ මෙන්න මෙතන තියෙනවා ටෙක්ස්ට් කියලා මෙනු බාර් එකේ ඒ කියන්නේ මේක අපි ටෙක්ස්ට් ක්ලික් කරනවා right ඊට පස්සේ මෙතන මේ ඩෙවල් ටෙක්ස්ට් කියන එක අපි මෙන්න මෙතන ප්ලස් ලකුණ එකතු කරලා මේකට ඇඩ් කරගන්නවා මෙන්න මේ විදිහට අපිට ටෙක්ස්ට් එක මෙතනට ඇඩ් වෙනවා ටයිම්ලයින් එකට මේක අපිට ඇඩ්ජස්ට් කරලා වීඩියෝ පුරාවට යන්න ඕන නම් මෙහෙම දාන්න පුළුවන් කොටසක් යවන්න ඕන නම් මෙහෙම කෙටි කරලා අවශ්‍ය විදිහට දාන්න පුළුවන් මෙතනටම දැම්මොත් වීඩියෝ එක පුරාවටම මේ ටෙක්ස්ට් එක තියෙනවා right දැන් මේක එඩිට් කරගන්නේ කොහොමද මේක අපි එඩිට් කරගන්නේ මේක අපිට කොහොම ඩබල් ක්ලික් කරලා මෙන්න මෙතනින් එඩිට් කරන්න පුළුවන් එතන අපිට තියෙනවා ෆොන්ට් එකක් තෝරගන්න පුළුවන් මෙතන මම මේකේ සිංහල ෆොන්ට් එකක්ම දාගන්නම්කෝ right සිංහල එකක් දාගත්තා දැන් මේක අපිට ටයිප් කරන්න පුළුවන් හැබැයි මේක මතක තියාගන්න ඉස්කෝලේ පොත සපෝට් කරන්නේ නැහැ ඉස්කෝලේ පොත කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රැෆික් ඩිසයින් වලට එඩිටිං වලට අපි පාවිච්චි කරන ෆොන්ට් එකක් නෙමෙයි මේක ටයිප් සෙටිං වලට සහ යුනිකෝඩ් වලට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපිට මේකට වෙන ඔය අපි කලින් පාවිච්චි කරපු FMDL කියන බින්දුමති වගේ තියෙන පැරාස් ඒ වගේ ෆොන්ට් එකක් තමයි පාවිච්චි කරන්නේ. මොකද එක එක ෆොන්ට් ස්ටයිල් අපිට මේ වගේ දේවල් ලස්සන ඒවට පාවිච්චි කරන්න වෙන නිසා අපි වැඩිය මේවා පාවිච්චි කරන්නේ නැහැ මේ ඉස්කෝලේ පොත පාවිච්චි කරන්න බෑ නිසා අපි ෆොන්ට් එකක් මේකට දාලා තියාගන්නවා. ඉතින් මේක එන්ටර් කරගත්තට පස්සේ මේක ටයිප් කරන්නවට හැකියාව තියෙන්න ඕන. මම මේකේ රයිස් එක සයිස් එක අඩු වැඩි කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මෙතනින් කලර්ස් චේන්ජ් කරන්න පුළුවන්. ඔයාලට කැමති කලර් එකක් දාගෙන වීඩියෝ එක හදන්න පුළුවන්. මම මෙතන මොකක් හරි ගහන්නම් ඔයාලට දැනගන්න ඕන නිසා
මට මතක හරි ඔක කොහොම තියමු මට සිංහලයේ අකුරු ටික මතක නැහැ ඒක බලලා ටයිප් කරන්න ඕන රයිට් ඔක කොහොම තියමු මට සිංහල මතක නැහැ මේ ටයිප් සෙටින් ටික ඔක්කොම මොකක්ද කරන්නේ කොහොම තියන්නේ හරි ඔක කොහොම තියලා අපි තව එකක් ඇඩ් කරගමු රයිට් අපි තව කැලලක් දාගන්නවා ඒක අපි වීඩියෝ කියන කොටස ඉංග්‍රීසියෙන් ගහමු රයිට් මේ විදිහට අපි වීඩියෝ කියන කොටස දැම්ම මේක අපිට තව එකක් ඩුප්ලිකේට් කරලා ගන්න පුළුවන් ඔය විදිහට රයිට් ඔය විදිහට අපිට සිංහල කතා කරන වීඩියෝ එකක් හදමු කියලා ගන්න පුළුවන් මේකෙත් අපි ෆොන්ට් එක පොඩ්ඩක් වෙනස් කරමු සයිස් එක ඒකත් කලර් එකත් මම චේන්ජ් කරගන්නම්කෝ ඔය විදිහට අපිට කැමති විදිහට මේක හදාගන්න හැකියාව තියෙනවා ෆොන්ට් එකක් දාලා ඊට පස්සේ මේ ෆොන්ට් වලට ඇනිමේෂන් දෙන්න පුළුවන් මේව ලයින් කරන්න පුළුවන් ඒව ඉතින් ඔයා කැමති විදිහකට බලලා try කරලා පුරුදු පුහුණු වෙලා තමයි කරන්න තියෙන්නේ ඉතින් මම මේක සරලව එක දිගට ගොඩාක් කතා කරන්න බැරි නිසා සාමාන්‍ය වීඩියෝ එකක් විදිහට පැහැදිලි කරලා දෙන්න රයිට් ඊට පස්සේ මේ වීඩියෝ එක ඇනිමේට් කරන විදිහත් මම පොඩ්ඩක් පෙන්නන්නම් මෙන්න මෙතනින් ඇනිමේෂන් තියෙනවා මේක එන්න විදිහ දාන්න පුළුවන් ස්කොරල් වෙලා යන්න අවුට් දාන්න පුළුවන් මේ වගේ මෙතන ජේම්ස් තියෙන මේ ප්‍රෝ වර්ෂන් වල ප්‍රී වර්ෂන් එකේ තියෙන්නේ ටික අපිට මේක ඇති වෙන්න පාවිච්චි කරන්න ඒවා තියෙනවා ඒ නිසා ප්‍රී වර්ෂන් එක පාවිච්චි කරපුවාම හොඳටම ප්‍රමාණවත් මම නිකන් ඇනිමේෂන් එකක් දාලා පෙන්නන්න දැක්කද ඒ වගේ අපිට ඇනිමේෂන් දාන්න පුළුවන් රයිට් ඒ වගේ අපිට එඩිට් කරලා හදාගන්න හැකියාව තියෙනවා ඊළඟට තාම මොකද්ද මේක අපිට කරන්න තියෙන්නේ සිංහල දැන් ඔයාලට තේරෙනවනේ ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන් තව පුළුවන් අපිට මේකේ පොඩි ස්ටිකර් එකක් ඇඩ් කරන්න අපි කියමු follow me follow us වගේ කැලලක් අන්තිමට දාන්න ඒ වගේ ඒකට මේකේ තියෙනවා මේ ඉෆෙක්ට් නෑ ස්ටිකර් කියලා එකක් තියෙනවා මේ ස්ටිකර් කියන එකේ තියෙනවා එක එක අයිකන් මේක අපිට ඇඩ් කරගන්න හැකියාව තමයි තියෙන්නේ මේ කොටස මෙහෙම ඇඩ් කරගත්තට පස්සේ අවසාන හරියේදී මම මේ ටික පොඩ්ඩක් අඩු කරන්න ඊට පස්සේ අන්තිම හරියට අපිව ෆලෝ කරන්න කියලා මේක මේ විදිහට දාන්න හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේක එඩිට් කරන්න තියෙන එක එක රූල්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට try කරලා බලන්න පුළුවන් මේක දිගින් දිගට ඔක්කොම මෙතන පැහැදිලි කරන්න බෑ. ඒක සියලුම දේවල් අවශ්‍ය නම් ඒක මට කමෙන්ට් එකක් දාන්න මම අවශ්‍ය කොටස ඔයාලට කරලා දෙන්නම් වීඩියෝ එකක් මාර්ගේ. තවත් වැදගත් මොන හරි තියෙනවද කියලා මම බැලුවේ රයිට් තව දෙයක් තියෙනවා මේ අපි දෙකක් ජොයින් කරන තැනටනේ අපි මෙන්න මේ වීඩියෝ දෙකක් ජොයින් කරන තැනක ට්‍රාන්සැක්ෂන් එකක් අපිට දාන්න පුළුවන් ඒ කියන්නේ වීඩියෝ දෙක මාරු වෙද්දී පොඩි ඉෆෙක්ට් එකක් ඇඩ් කරලා ට්‍රාන්සැක්ෂන් එකක් දාන්න පුළුවන් ඒක තියෙනවා මෙන්න මෙතන ට්‍රාන්සැක්ෂන් කියලා එතන තියෙනවා එක එක අයිටම් මේ ජේම්ස් තියෙනවා අපිට ගන්න බෑ ඒවා ප්‍රෝ වර්ෂන් එකේ තියෙනවා මෙන්න මේ වගේ එකක් අපි නිකන් දාමුකෝ මේකේ ඕනියව තියෙනවා මෙතන මේ ඕන එකක් තෝරගත්ත එක මම මේකම දාන්න මෙහෙම ඇදලා මෙතනට තියන්න තියෙන්නේ රයිට් ඊට පස්සේ දැන් මේ වීඩියෝ එකෙන් අනිත් වීඩියෝ එකට මාරු වෙනකොට බලන්න හරි ඒකේ ඉෆෙක්ට් එකක් එනවා මේ විදිහට එක එක වර්ගයේ ඔයාලට කැමති විදිහට මේ ෆිල්ම් හදනකොට එක එක වීඩියෝ ට්‍රාන්සැක්ෂන් දානවා වගේ විදිහට මෙතනින් දාගන්න හැකියාව තියෙනවා රයිට් ඒකත් හරි ඊළඟට තව දෙයක් ඊට පස්සේ අපිට පුළුවන් මේකේ සවුන්ඩ් එක අඩු වැඩි කරන්න අපි ගන්න වීඩියෝ එකේ සවුන්ඩ් එක ප්‍රමාණවත් නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් සවුන්ඩ් එක පොඩ්ඩක් වැඩි කරන්න මේ ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නම් අඩු කරන්නත් පුළුවන් සවුන්ඩ් මේකේ සම්පූර්ණ සවුන්ඩ් එක අයින් කරනවා නම් අපිට ඕන කෙලින්ම මෙතනින් සවුන්ඩ් එක අයින් කළාම මොම දාන්නත් හැකියාව තියෙනවා රයිට් ඒකත් මතක තියාගන්න ඊළඟට තව පුළුවන් අපිට මේ එන්ඩ් එකත් අර නිකන් කනට ගැහුවා වගේ එකපාර නවතින එක අඩු කරගන්න හැකියාව තියෙනවා අපිට මෙන්න මේක
මේ සවුන්ඩ් එක පොඩ්ඩක් ස්මූත් කරන්න පුළුවන් මේ අවසාන හරියේදී කතා කරන සද්දේ. එක ගානට එන්ඩ් එක මේ විදිහට යනවා. ඔන්න විදිහට තමයි මම මේ සරලව සහ කෙටියෙන් ඉක්මනින් කියලා දුන්නේ ඔයාලට වීඩියෝ එක. ඔයාලට මේක පොඩ්ඩක් try කරලා කඩාලා බලන්න පුළුවන්. ඔයාලට ඉගෙන ගත්ත හැකි මේ වීඩියෝ එකේ. මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පස්සේ මම ඒවට අදාළ උපදෙස් සහ විස්තර ඔයාලට කියලා දෙන්නම්. රයිට් මම හිතනවා සාමාන්‍ය බේසිකලි ඔයාලට CapCut එකේ වීඩියෝ එකක් හදාගන්න හැකියාව දැන් තියෙනවා කියලා. තව මේවට ඉතින් ඉෆෙක්ට් දාන ඒවා, ටෙක්ස්ට් වලට ඇනිමේෂන් දාන ඒවා, බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන ඒවා මේ ඕන තරම් මේකේ ඉෆෙක්ට් ඕන තරම් තියෙනවා. තව දෙයක් ස්පීඩ් එක පුළුවන් අපිට තව මේ වීඩියෝ එකේ ස්පීඩ් එක ඔයාලට අඩු වැඩි කරගන්න අවශ්‍ය වුණොත් එහෙම මේක ප්ලේ වෙන ස්පීඩ් එක මෙන්න මෙතන තමයි ස්පීඩ් කියලා. මේකෙන් පුළුවන් අපිට ස්පීඩ් එක අඩු කරන්නත් වැඩි කරන්නත්. විශේෂයෙන්ම අපි ওই වීඩියෝ ජෙනරේට් කරද්දී වීඩියෝ වල තත්පර 10 කියන එක චුට්ටක් අපිට වැඩි කරගන්න හැකියාව තියෙනවා. ගොඩාක් ටයිම් එක නෙමෙයි. ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරාට පස්සේ ටයිම් එක පොඩ්ඩක් වැඩි වෙනවා. දැන් මෙතන 18යි තියෙන්නේ. මම මේක තව ටිකක් අඩු කරන්නම්කෝ. අර එතකොට තත්පර 30ක් දක්වා වැඩි වෙනවා. ඉතින් ඒක වීඩියෝ එකේ ක්වොලිටි එකට හානි වෙන්නේ නැති විදිහට ඔයාලට මේක පොඩ්ඩක් ස්පීඩ් එක එහෙට මෙහෙට කරලා හදාගන්න හැකියාව තියෙනවා. රයිට්. එහෙනම් ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. තව මොන හරි දැනගන්න තියෙනවා නම් වැඩේ කරගෙන යද්දී ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒවට අදාළව උපදෙස් ඔයාලට ලබලා දෙන්නම්. එහෙනම් මම අදට නවතිනවා. අවසන් වශයෙන් ආයෙ නැවතත් කියලානවා අපිව subscribe කරලා යාළුවන්ටත් අපි හඳුන්වලා දෙන්න. ඔයාලට මේ වගේ දේවල් දැනගන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න මම ඒවා වීඩියෝ විදිහට ඔයාලට අරන් එන්නම්. ඒ වගේම RNK Facebook page එකක් තියෙනවා. ඒකත් බලලා follow කරලා ඒකටත් ඔයාලගේ අදහස් දාන්න, review එකක් දාන්න. ඒකත් මට අගය කිරීමක් විදිහට. එහෙනම් බොහොම ස්තුතියි. අපි ආයෙත් දවසක හමු වෙමු.